අද ඔයාලා මේ සංචාරයෙන් දැකගන්නේ කටාර්හි ජාතික කෞතුකාගාරය National Museum of Qatar. ඒ අනුව රටේ අතීතයයි. අපි මේකේ වැදගත්කම් කීපයක් බලමු. කාන්තාරයේ රෝස නිර්මාණය ලෙස මේ සලකනවා. මේව කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ලෝක ප්‍රකටය. ඒ නිර්මාණය කර ඇත්තේ කටාර්හි කාන්තාරවල ස්වභාවිකව හමුවන කාන්තාර රෝස නැමැති ස්ටික හැඩයට සමාන වන ලෙසයි. ඒ වගේම ඉතිහාසය සහ උරුමයේ සුරකීම ගැන කතා කරනකොට කටාර් රාජ්‍යයේ බිහි වූ ආකාරය, එහි විසූ පැරණි ජනයාගේ ජීවන රටාව, මුතු කිමිදීමේ කර්මාන්තයේ පසුව තෙල් සම්පත් සොයාගැනීම පසුව වේගවත් දියුණුවක් පිළිබඳ පූර්ණ කතාව මෙහි විදහා දක්වලා තියෙනවා. ඒ වගේම සංස්කෘතික අනන්‍යතාවය. කටාර් වැසියන්හි ඇදහිලි සම්පූර්ණයෙන්ම කලා ශිල්ප, ඇඳුම් පැළඳුම් වැනි සංස්කෘතික අංග රැසක් මෙහි ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන් ඉන්දියාවේ මහරාජ කෙනෙක් විසින් තෑගි කළ බවට පැවසෙන මුතු මිලියන 1.5කට වඩා යොදා නිර්මාණය කර බෝඩල් පර්ල් කාපට් නැමැති පළසද මෙහි විදහා දක්වනවා. නූතන තාක්ෂණයේ භාවිතය, ඒ වගේම පරිසර හිතකාමී භාවය විදහා දක්වලා තියෙනවා. මෙම ගොඩනැගිල්ලට ඉතා ඉහළ පරිසර හිතකාමී සහතික ලබා දී ඇතර ඒ කටාර් රාජ්‍යයේ තිරසාර සංවර්ධන පිළිබඳ සංකේතයක් ලෙසද සැලකෙනවා. මමත් ආරාධනා කරනවා ඔය යාළුවන්ට මේක කටාර් රාජ්‍යයට ඇවිල්ලා දැක බලාගෙන සන්තෝෂ වෙන ලෙස.